Hello guys, ඉතින් welcome back. ඉතින් මොකෝ එන්නේ ඉතින් ඔන්න ඔයාලා අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් අරගෙන සුපිරිම වීඩියෝ එකක්. ඉතින් ඔන්න අද වීඩියෝ එක කතා කරන්නේ ඉතින් 1GB 2GB ඒ වගේම 3GB 4GB 5GB කියන ඉතින් RAM තියෙන බෝන් වල lag එක fix කරන්න කොහොමද කියලා. ඉතින් ඒ වගේම ඉතින් ඊට වඩා ලොකු RAM තියෙන device උත් lag වෙනවා නම් ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක අවසන් වෙනකල් බලන්න. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකල් බැලුවොත් ඉතින් ඔයාලට lag එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් 100%ම බැරි වුණත් ඉතින් අඩුම තරමේ 180ක්වත් ඉතින් ඔයාගේ ෆෝන් එකේ lag එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම සමහර ෆෝන් වල 100%ම lag එක අඩු කරගන්න පුළුවන්. හරි ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට කලින් මතක් කරනවා channel එක subscribe කරපු නැති කවුරු ඉන්නවනම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා ඔල් කියලා දාලා දෙගන්න මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්නත් ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක share කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් අපි මුලින්ම බලන්න ඉතින් lag එක අඩු කරගන්න පුළුවන් ඉතින් භෞතික සාධක මොනවද කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් අවසානයේදී ඉතින් අපි බලමු කොහොමද setting ටික හදාගන්න කියලා lag එක හරියටම අඩු කරගන්න. ඒකින්ද ඉතින් වීඩියෝ එක අවසන් වෙනකල් බලන්න. ඉතින් මුලින් ඉඳන්ම බලන්න ඉතින් මේ දේවල් ඔක්කොම කරත් ඉතින් ඔයාගේ lag එකත් ඉතින් ගොඩක් දුරට game එකේ අඩු කරගන්න පුළුවන්. හරි ඉතින් අපේ list එකේ number 1 විදියට කතා කරන්නේ ඉතින් phone cooler එකක් පාවිච්චි කරන එක. ඉතින් ඇත්තටම ඉතින් ඔයාගේ phone එක lag වෙන්නේ ඉතින් 150ක් විතර බලපාන්නේ. ඉතින් ඔයාගේ phone එක රත් වෙන එක ඉතින් ඔයාලට දැනෙලා ඇති. ඉතින් game එකට ගිය ගමන් match එකක් ගහද්දී phone එක සීතලෙන් තියෙන්නේ. එතකොට කිසි අවුලක් නැතුව ඉතින් ඔයාලා lag නැතුව match එක ගහන්න පුළුවන්. ඒ ටිකක් වෙලා යද්දී ටික lag වෙන්න ගන්නවා. ඉතින් එහෙම lag වෙන්නේ මෙන්න මේ විදියට phone එක රත් වෙන ඉඳ. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මෙන්න මේ phone එක රත් වෙන එකට විසඳුමක් විදියට phone cooler එකක් ගන්න. ඉතින් සාමාන්‍ය රුපියල් 500 ඉඳන් වගේ තියෙනවා. ඉතින් ගද්දි අනිවාර්යෙන් හොඳ phone cooler එකක් බලලා ගන්න. ඉතින් ඔයාලට දරහස් එකෙන් හරි AliExpress එකෙන් හරි ඔයාලා කැමති online මේකකින් ගෙන්නන්න පුළුවන්. ඉතින් ගද්දි අනිවාර්යෙන් plug එකට ගහලා වැඩ කරන්න පුළුවන් එකක් ගන්න. ඉතින් phone එකට ගහලා phone charger ගහන pin එකෙන් මේ phone එකට ගහලා ඉතින් phone එකේ battery එකෙන් වැඩ කරන එකක් ගන්න එපා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් phone cooler එකක් ගද්දි ඉතින් කොහේ හරි plug එකකට ගහලා වැඩ ගන්න පුළුවන් එකක් අනිවාර්යෙන් ගන්න. ඒ කියන්නේ charger එකට හරි ගහලා. ඉතින් ඕක තමයි ඉතින් අපේ list එකේ number 1 විදියට තියෙන. ඉතින් ඕක කරනකොට ඉතින් ඕක කරද්දී ඔයාලගේ phone එකේ lag එකෙන් 150ක් විතර අඩු කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඉතින් අපි පළවෙනියට කතා කරන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අපි අපේ list එකේ number 2 මොකක්ද කියලා බලන්න. හරි ඉතින් අපේ list එකේ number 2 විදියට තියෙන ඉතින් internet connection එක. ඉතින් ඔයාලගේ phone එක ඉතින් රත් වෙන්න බලපාන තවත් හේතුවක් තමයි ඉතින් ඔයාලගේ phone එකෙන්ම data on කරලා game එක ගහන එක. ඉතින් සාමාන්‍යයෙන් පරණ phone වලින් ඉතින් data on කරලා game එක ගහද්දී ඉතින් ගොඩක් phone එක රත් වෙනවා. ඉතින් data on කරලා තියනවා කියන්නේ ඉතින් ඒකට විසඳුමක් විදියට ඉතින් ඔයාලට අර විදියට phone cooler එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඉතින් ගෙදර තියෙන වෙන phone එකකට SIM එකක් දාලා ඒකේ hotspot on කරලා ඔයාලට Wi-Fi අරන් game එක ගහන්න පුළුවන්. ඒ වගේම router එකක් තියෙනවා. ඉතින් ඔයාලට router එකෙන් game එක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මේකෙන් phone එක රත් වෙන එක සාමාන්‍ය 120ක් 30ක් ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඉතින් phone cooler එකක් තිබ්බත් ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඉතින් මේ විදිහට try කරලා බලන්න. ඉතින් එහෙම වුණොත් ඉතින් තවත් ඔයාගේ phone එකේ performance වැඩි වෙනවා. ඉතින් එහෙම කරලා ඉතින් ඔයාලට මෙන්න මේ Free Fire game එකේ lag එක ඉතින් ගොඩක් අඩු කරගන්න බලවන්. ඉතින් එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි බලමු අපේ list එකේ number 3 විදිහට තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට account එකක් ගන්න හරි විකුණ ගන්න හරි ඕන නම් ඉතින් අනිවාර්යෙන් පල්ලෙහා group එක link එකක් දාලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් group එකට join වෙන්න. ඉතින් මාර්තු මාසයේ ඉඳන් ඉතින් සුපිරියටම ඔයාලට 100%ක ඉඳන් 120ක discount එකක් ඉතින් සුපිරිම account එකක් ගන්න පුළුවන්. ඉතින් මාර්තු මාසයේ ඉඳන් ඉතින් අනිවාර්යෙන් ඒකෙන්ද group එකට join වෙලා ඉන්න. ඒ වගේම ඉතින් මේ විදිහට ඉතින් setting ටික හදාගන්න ඉතින් අපි list එකේ 4 වෙනියට රැගෙන්නේ කියන්නේ අවසානයේ. ඉතින් ඒකින්ද අනිවාර්යෙන්ම වීඩියෝ එක අවසානකල් බලන්න කියලා තිල්ලනවා. හරි ඉතින් අපි බලමු ඉතින් අපේ list එකේ number 3 විදිහට තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් අපේ list එකේ number 3 විදිහට තියෙන්නේ ඉතින් ඔයාලගේ phone එකේ storage එක ඉතින් game එක lag වෙන්න ගොඩක් බලපාන සාධකයක් තමයි මෙන්න මේ storage එක. ඉතින් ගොඩක් දුරට ඉතින් ඔයාලගේ සාමාන්‍ය lag වෙන phone එකක් තියෙන්නේ ගොඩක් දුරට මේකේ device එකේ තියෙන storage එක අඩු වැඩි. ඉතින් ඒකින්ද තමයි ඉතින් ගොඩක් දුරට ඒක lag වෙන්න බලපානවා. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් storage එක අඩු කරගන්න ඉතින් ඔයාලා ගාව තියෙන වැඩක් නැති app එහෙම delete කරලා දාන්න. ඉතින් ඒ වගේම වැඩක් නැති videos එහෙම delete කරලා දාන්න. ඉතින් ඔයාලට මේකට තව වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට
වීඩියෝස්යි ෆොටෝස්යි ඔක්කොම ටික දාලා මෙමරි චිප් එකකට දාගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකට දාලා ඉතින් කැමති හැට එහෙම කරගන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි අනිවාර්යයෙන්ම ඉතින් ස්ටෝරේජ් එක GB 2ක්වත් ඉඳ තියාගන්න වැඩිපුර. ඒකත් ඉතින් ඔයාලගේ ගේම් එක ලැග් වෙන්න බලපානවා. ඉතින් ස්ටෝරේජ් එකත් ලොකුවටම බලපානවා ගේම් එක ලැග් වෙන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ විදිහට ස්ටෝරේජ් එක අඩුම GB 2ක්වත් තියාගෙන ඉතින් අනිවාර්යයෙන්ම ගේම් එක සෙල්ලම් කරන්න. හරි ඉතින් ඕක තමයි ඉතින් අපේ ලිස්ට් එකේ නම්බර් 3 විදිහට තියෙන. ඉතින් අපි බලමු ඊළඟට ඔයාලා හදා ගන්න ඕනේ සෙටින් ටික මොනවද කියලා. ඉතින් මේ ටික හදාගත්තොත් ඔයාගේ ෆෝන් එක ලැග් වෙන එක තවත් ගොඩක් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගාව තියෙන ගොඩක් ලෝ ඩිවයිස් එකක් වුණත් ඒකෙනුත් ඉතින් ලැග් වෙන එක ඉතින් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සෙටින් ටික හදාගත්තොත් හරි. ඉතින් අපි බලමු කොහමද සෙටින් ටික හදාගන්න කියලා. හරි ඉතින් ඔයාලා මුලින්ම ගේම් එකට යන්න. ඉතින් ගේම් එකට ගිහින් ඉතින් සෙටින් වලට යන්න. ඉතින් සෙටින් වලට ගියපම ඩිස්ප්ලේ කියලා තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ මේ විදිහට ඉතින් ඔයාලට ග්‍රැෆික් ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ග්‍රැෆික් මෙතනින් හැම වෙලේම ඉතින් ඔයාලා ෆෝන් එක ලැග් වෙනවා නම් ඉතින් මෙන්න මේ ස්මූත් කියන එක දාගන්න. ඉතින් ඊට පස්සේ යට තියෙනවා high fps කියලා. ඉතින් ඔන්න ඕක අනිවාර්යෙන්ම ඔයාලා ඔන් කරගන්න. ඉතින් ඒක ඔන් කරගත්තට පස්සේ තවත් සෙටින් එකක් එනවා. ඉතින් fps frame rate boost කියලා. ඉතින් අන්න ඒක ඔන් කරගන්න. ඉතින් මේවා ඔන් කරගත්තාම ඉතින් ඔයාගේ ෆෝන් එක රත් වෙනවා. ඉතින් ෆෝන් එක රත් වුණොත් ඉතින් ආයෙත් ඉතින් ලැග් වෙන්න ගන්නවා. ඉතින් ඒකින්ද අන්න අර කලින් කිය විදිහට ඉතින් ෆෝන් එක ලැග් වෙන්නේ නැති වෙන්න ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඉතින් අර කලින් කියපු ට්‍රික්ස් ටික යූස් කරන්න. ඉතින් මේ අප්ඩේට් එකෙන් තමයි ඉතින් සමහර ඒ කියන්නේ එක සෙටින් එකක් ඉතින් FPS බූස්ට් කරන එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඉතින් මේකෙන් ගොඩක් ඉතින් ගේම් එක සෙල්ලම් කරන්න අමාරු ඩිවයිස් වල ඉතින් FPS ටික බූස්ට් කරලා ඉතින් ලැග් එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. හරිද? හරි ඉතින් කොහොම හරි ඉතින් ඔය විදිහට ඔයාලට ගේම් එකේ ලැග් එක අඩු කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ විදිහට FPS බූස්ට් කරද්දී ඉතින් අනිවාර්යයෙන්ම ෆෝන් කූලර් එකක් යූස් කරන්න. ඒ වගේම මං කිය විදිහට ඉතින් ඔයාලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක විදිහට ඉතින් අර විදිහට Wi-Fi ඔයාලා හැම වෙලේම ගන්න. ඉතින් වෙන ෆෝන් එකකින් හොට්ස්පොට් අරන් හරි රවුටර් එකකින් හරි ඉතින් ඔය විදිහට කරොත් ඉතින් ඔයාලට ගේම් එකේ ලැග් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ සෙටින් ටික ඔන් කරලා ඉතින් අර කලින් දීපු ටික කරලා බලන්න. ඉතින් ඉස්සර නම් ඉතින් ගේම් එක ඉතින් මාරම විදිහට ලැග් වුණා. ඉතින් සෙල්ලම් කරද්දි ඉතින් ස්ක්‍රීන් රෙකෝඩ් දාලා සෙල්ලම් කරන්න බැරි මට්ටමේ තිබ්බේ. ඉතින් ඔයාලා මේ සෙටින් ටික ඔන් කරලා ඉතින් අනිවාර්යෙන්ම අර කලින් කියපු ට්‍රික්ස් ටික යූස් කරොත් ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ ෆෝන් එකත් ඉතින් ලැග් එක ඉතින් 190ක්වත් අඩු කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් එහෙම ලැග් එක අඩු කරගත්තා ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ඕනනම් ඉතින් අර සෙටින් ටික විතරක් ඔන් කරලා බලන්න. ඉතින් සමහර විට ඒ සෙටින් ටික ඔන් කරපුවාම ඉතින් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව කිසිම ලැග් එකක් නැතුව ඒ සෙටින් ටිකෙන් විතරක් වුණත් ඉතින් ගේම් එක සමහර විට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් එහෙම වුනේ නැත්නම් ඉතින් ඔයාලා අනිවාර්යෙන් අර පළවෙනියට කියපු ට්‍රික්ස් ටික දාලා බලන්න. හරි ඉතින් ඔය ටික තමයි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම account එකක් ගන්න හරි විකුණ ගන්න හරි ඕනේ අය ඉන්නවා නම් ඉතින් අර කලින් කිය විදිහට ඉතින් පල්ලෙහා දාලා තියෙනවා group එක link එකක්. අනිවාර්යෙන්ම group එකට join වෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක like කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බණ්ඩත් අනිවාර්යෙන්ම වීඩියෝ එක share කරන්න. එහෙනම් අදට අපි ගියා තවත් දවසක අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙමු.